අපි ආරාධනා පිළි අරගෙන මේ අවස්ථාවට වැඩම කළා. බෝධි පූජා පින්කම මේ අවස්ථාවේදී සිද්ධ කර දීම පිළිබඳව ඔබ වහන්සේට ප්‍රදේශවාසී පින්වත් සියලුම දෙනා වෙනුවෙන් අපගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. ඒ වගේම ඔබ වහන්සේලා මේ කරන ශාසනික සේවාව ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ඔබ වහන්සේට දීර්ඝායුෂ නිරෝගී භාවයත් සෑම දෙනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කර සිටිනවා. මම මේ අවස්ථාවේදී තම කෙටියෙන් වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ බෝධි පූජා පින්කම අවසන් වුණාට මේ පින්කම අවසන් නැහැ. ඊළඟට ගෙහෙල්ලැල්ලේ සෝරත ස්වාමීන් වහන්සේ වැඩම කරනවා කාව්‍ය මහා ධර්ම දේශනාව සඳහා. එනිසා මේ සියලුම දෙනා මේ අවස්ථාවේ මේ ස්ථානයේ රැඳී සිටින්න. ඒ වගේම පින්කම අවසන් වුණාම කවුරුත් යන්න එපා. සංවිධායක මණ්ඩලය කේක් සමග සිසිල් පැන් සංග්‍රහයක් කිරීමටත් ඉන් අනතුරුව මේ සහභාගී වුණු සියලුම දෙනාට රාත්‍රී ආහාරය සඳහා කෑම පාර්සල් ලබා දීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සංග්‍රහ කටයුතු අවසන් වන තෙක් සියලුම දෙනා මේ අවස්ථාවේ මේ ස්ථානයේ රැඳී සිටින්න කියලා කාරුණික ඉල්ලා සිටිනවා. අතරම මේ පින්කමේ ආරමුණ ඊටම කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේ බුද්ධ මන්දිරය ඉදි කරලා වසර 6ක් අද දිනට මේ සපිරෙනවා. ඊට වසර 6කට උඩදී පෙබරවාරි 8 වෙනිදා අද වැනි දවසක තමයි මේ බුද්ධ මන්දිරය ඉදි කරලා බුද්ධ පූජා පැවැත්වීම සඳහා විවෘත කළේ. එදා පටන් මේ වසර 6ෙම පසුගිය වසර 5ෙම මේ වගේ පින්කම් මේ ස්ථානයේ පැවැත්වුවා.